RFM News. ආයිබෝවන් ඔබ මේ එකතු වන්නේ RFM දවසේ පුවත් විකාශයත් සමගයි. කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසු වෙනවා. කැබිනට් ප්‍රකාශක ලොව පුරා රටවල් රැසක නැවත වරක් ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් වෛරසය පිළිබඳව මේ වන විට අවධානය යොමු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ අනුව ඒ පිළිබඳ අනතුරුදායක තත්ත්වයක් තවමත් මෙරට නොමැති බවත්, නමුත් ගුවන්තොටුපළ ආශ්‍රිතව එම කටයුතු සඳහා මැදිහත් වෙමින් පවතින බවයි අද කැබිනට් තීරණ දැනුම් දීමේදී මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර ඉන්දියාවෙන් නව කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් 1009 දෙනෙකු වාර්තා වී ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණා. යූරියා මෙට්‍රික් ටොන් 15000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබේ. රාජ්‍ය පොහොර සමාගම මගින් යූරියා මෙට්‍රික් ටොන් 15000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. පෞද්ගලික අංශය සමග තරඟකාරීව ගොවීන්ට පොහොර සැපයීමේ අරමුණින් 2023-24 මහ කන්නේ සිට පොහොර ආනයනය කර අලෙවි කිරීමට මෙම රාජ්‍ය සමාගම මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණු බවයි සඳහන් වන්නේ. ඒ අනුව ඉදිරි වගා කන්නේ සඳහා අවශ්‍ය මෙම යූරියා තොගය ජාත්‍යන්තර තරඟකාරී ලන්සු කැඳවීම් ක්‍රමවේදය යටතේ ආනයනය කිරීමට නියමිත අතර විවෘත වෙළඳපොළ තුළ සෘජු පොහොර ලෙසත් මිශ්‍ර පොහොර ලෙසත් මේ අලෙවි කිරීමට සැලසුම් කර තිබෙනවා. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. සරණ ගුණවර්ධනට එරෙහි නඩුවක් අගෝස්තු 7 කැඳවීමට නියෝග. හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහි සාවද්‍ය මුදල් පරිහරණය යටතේ ගොනු කර තිබෙන නඩුවක් අද කොළඹ මහාධිකරණය හමුවේ යලි විභාගයට ගෙන තිබෙනවා. එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ මිනුවන්ගොඩ ජල සම්පාදන යෝජනා ක්‍රමයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ KGV ඇන්ටනි පෙරේරාගේ සාක්ෂිය පැමිණිල්ල වෙනුවෙන් සටහන් කර ගැනීම සිදු කර තිබෙනවා. ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගයේ අගෝස්තු 7 වෙනිදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කළ අතර එදින නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ. අත්තනගල්ල කරස්නාගොඩ ප්‍රදේශයේ චීන සමාගමක් විසින් ක්‍රියාත්මක කළ ජල ව්‍යාපෘතියක් හේතුවෙන් අවතන් වූ පවුල් 35කගේ සුබසාධන කටයුතු වෙනුවෙන් එම සමාගම විසින් ලබා දුන් රුපියල් කෝටි 12කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. RFM නිවුස් සමගින් මම සමීර ලියන්වල. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න RFM YouTube නාලිකාව subscribe කරන්න.